ඌව පළාත කෘෂිකාර්මික පළාතක් විදිහට හඳුනාගෙන තිබෙනවා. ඒ නිසාම ඌව වෙල්ලස්ස කියන අන්වර්ථ නාමයෙන් ඌව පළාත හඳුන්වන්නටත් අපේ රටේ මිනිස්සුන් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඌව පළාත කෘෂිකාර්මික පළාතක් වන විට ගොවි ජනතාව බොහෝ පිරිසක් Tamanගේ වගාවන් වල නිරත වෙනවා. අපි මහියංගන පැත්තට ගියොත් වී වගාව, ඒ වගේම වැලිමඩ, ඌවපරණගම, හපුතලේ පැත්තට ගියොත් එළවලු වගාව, මුන්රාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව, සෙවණගල ප්‍රදේශවලට ගියොත් හේන් වගාව මේ ආශ්‍රිතව හැමෝම කෘෂිකාර්මික දිවිපෙවතක් ගත කරනවා. කෘෂිකාර්මික නිෂ්පාදන වලට මූලිකත්වය දෙනවා. මුල්මත් ඌව පළාතම වගා භූමියක් කිව්වොත් එය නිවැරදි. ඉතින් මෙන්න මේ වගා භූමිය ආස්වාදන්නට ප්‍රධානත්වයේ මූලිකත්වයේ ලබා දෙන රාජ්‍ය දායකත්වයේ ලබා දෙන ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමිය අපි නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මිය මේ සාකච්ඡාව සමගින් කැඳවා ගත්තා. අපි ආයිබෝන් කියලා ඔබතුමී පිළිගන්නවා. ආයිබෝන්. අපි කැමති විශේෂයෙන්ම මේ ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය කියලා කිව්වට අමාත්‍යාංශයත් සමග බැඳිච්ච තවත් ආයතන දෙපාර්තමේන්තු ගණනාවක් තිබෙනවා. අනේ ඒ ආයතන සහ දෙපාර්තමේන්තු පිළිබඳවත් මූලික පැහැදිලි කිරීමක් කරනවා නම්. ඔව් අජිත් මේ අපේ ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය කියන එක අපි කෙටියෙන් නම විදිහට හැඳින්වුවාට ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය කියන්නේ ඌව පළාත් කෘෂිකර්ම වාරි මාර්ග සත්ත්ව නිෂ්පාදන සහ මිරිදිය දීවර කටයුතු අමාත්‍යාංශය කියන අංශ හතරෙන්ම සැදී තියෙන අමාත්‍යාංශයක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනම අපේ පළාත් අධ්‍යක්ෂතුමා යටතේ ක්‍රියාත්මක වෙනවා. සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව අපේ පළාත් අධ්‍යක්ෂතුමිය යටතේ ක්‍රියාත්මක වෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව අපේ පළාත් අධ්‍යක්ෂතුමා යටතේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඊට අමතරව දෙපාර්තමේන්තුවක් විදිහට නැති වුණාට අමාත්‍යාංශයෙන්ම වෙනම අංශයක් විදිහට මිරිදිය දීවර ශාස්ත්‍රය අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය හරහා අපේ අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ කාරණා හතරම ඌව පළාත තුල තියෙන කෘෂිකර්මාන්තය කියන පොදු ඒකකය නිර්මාණය කිරීම සහ ඒකට සහාය දක්වීමට ක්‍රියාත්මක වෙන දෙපාර්තමේන්තු විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්තුමියනි විශේෂයෙන්ම දැන් අපි දන්නවා ඔබතුමිය සඳහන් කළ අමාත්‍යාංශ විෂයන් විදිහට ගැනෙන ඔය කිව්වා ආයතන දෙපාර්තමේන්තු යම් ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව අපි දන්නවා ඌව පළාතේ ගොවිපළ භූමි ගණනාවක් තිබෙනවා. දැන් ඒ පිළිබඳව කිව්වනම් මේ සාකච්ඡාව සමගින් එකතු වෙන අපේ හිතවතුන්ට පුළුවන්කම ලැබෙයි ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ කොච්චර පැතිරිච්ච අමාත්‍යාංශයක්ද කියලා දැනගන්න. ඔව් අපේ දැන් ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය තුල තියෙන දෙපාර්තමේන්තු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සතුව තමයි ගොවිපළවල් තියෙන්නේ. එයින් විශේෂයෙන්ම බොරලන්ද සත්ත්ව ගොවිපළ අපේ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සතු ඉතාම සුවිශේෂී වත්කමක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒක අපේ වැලිමඩ ප්‍රදේශයේ පිහිටලා තියෙන ඒක සාමාන්‍ය ඉතාම ප්‍රසිද්ධයි අපේ බොරලන්ද සත්ත්ව ගොවිපළ කිව්වම. ඒ වගේම තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ අපිට තියෙනවා ඔක්කම්පිටියේ රජයේ බීජ ගොවිපළ. අපේ එතන තමයි අපේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය අපේ බීජ නිෂ්පාදනය කිරීමේ විශේෂ ස්ථානයක් විදිහට හඳුනාගෙන තියෙන ඒකකයක් විදිහට කටයුතු කරන්නේ. ඉන්ට අමතරව අපේ පුහුණු වැඩසටහන් සමගම ගොවිපළවල් විදිහට ක්‍රියාත්මක වෙනවා. බණ්ඩාරවල බිඳුනව සේවා සංස්කරණ අභ්‍යාස ආයතන එතන අපේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙන හා සමගාමීව අපේ ගොවිපළකුත් එතන ක්‍රියාත්මක වෙනවා. අපේ පළාතේ ඉන්න එහෙම නැත්නම් දිස්ත්‍රික්කයේ ඉන්න ගොවි මහත්මයා මහත්මීන්ට සහ එහෙම වගේම විශේෂම පාසල් දරුවන්ට අපේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා බිඳුනව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය හරහා. ඒ වගේම මොණරාගල දිස්ත්‍රික්කයේ ගත්තම බිබිල පුහුණු මධ්‍යස්ථානය හරහාත් ඒ වගේම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. NVQ පාඨමාලාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම හිත් ගොවිපළක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ විශේෂ ස්ථාන හතර අපේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ගොවිපළවල් විදිහට හඳුන්වා ගන්න පුළුවන්. දැන් මේ විදිහට බැලුවම ඇත්තටම ඌව පළාත පුරා විසිරී තිබෙන සේවාවන් සපයන අමාත්‍යාංශයක් ආයතන ගණනාවක් බවට පත් වෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශය. අපි කැමතියි දැන් විශාල වගකීමක් පැවරී තිබෙන ආයතනයක් විදිහට තවත් ආයතන ගණනාවක් සමග ඒකාබද්ධ වෙච්ච අමාත්‍යාංශයක් විදිහට දැන් 2026 වසරේ ක්‍රියාත්මක සැලසුම් මොන විදිහටද සැලසුම් කළ තිබෙන්නේ පළාතේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සංවර්ධනය වෙනුවෙන්? ඔව් ඇත්තටම කිව්වොත් 2026 වර්ෂය කියන අපිට තාමත් සුවිශේෂී වර්ෂයක්. මොකද අපි මූල ඉඳලම ඉතාමත් හොඳින් සැලසුම් කරගෙන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන වර්ෂයක් විදිහට තමයි 2026 වර්ෂය අපි හඳුනාගෙන තියෙන්නේ. මොකද අපිට ලැබෙන ප්‍රතිපාදන ඉතා මැනවින්ම කළමනාකරණය කරගනිමින්
අපේ පළාත වෙනුවෙන් කෘෂිකර්ම ශාස්ත්‍රයේ ඉතා හොඳ සංවර්ධනයක් වෙනුවෙන් අපි ගමන් කරන්න උත්සාහ කරනවා. එතකොට මේ අවුරුද්ද වෙනකොට අපේ දෙපාර්තමේන්තු විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මිලියන 476ක මුදලක් අපිට වෙන් කරලා දීලා තියෙනවා. ඒ වගේම සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට මිලියන 324ක මුදලක් අපිට වෙන් වෙලා තියෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවට මිලියන 561ක මුදලක් අපිට මේවට වෙන් කරලා තියෙනවා. ඒ වගේම අර කිව්ව මිරිදිය දීවර ශාස්ත්‍රය අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙන මිරිදිය දීවර ශාස්ත්‍රය වෙනුවෙන් මිලියන 79ක මුදලක් අපිට මේ වසරේ පළාත් නිශ්චිත අරමුදල් විදිහට වෙන් කරලා දීලා තියෙනවා. ඒතකොට සමස්තයක් විදිහට ගත්තම මුළු අමාත්‍යාංශ වෙනුවෙන්ම පළාත් නිශ්චිත අරමුදල් යටතේ මිලියන 1440ක ප්‍රමාණයක් අපිට වෙන් කරලා දීලා තියෙනවා. මේ සමස්ත මුදලම අපේ දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දෙපාර්තමේන්තු කාර්යභාරයට අපේ පළාත් අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යභාරයෙන් එහා ගිය අපේ අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක කරන මිරිදිය දීවර ශාස්ත්‍රය පිළිබඳව මම වැඩිපුර කතා කරන්න උත්සාහ කරන්නම්. එතන මිරිදිය ශාස්ත්‍රය වෙනුවෙන් මිලියන 79ක මුදලක් අපිට වෙන් කරලා දීලා තියෙනවා. ඇත්තටම අපේ රට දිහා බැලුවම අපි ඉන්න ඌව පළාත කියන්නේ රට මැද තියෙන තැනක්. එතකොට සාමාන්‍යයෙන් අපේ රට අභ්‍යන්තරයේ තියෙන ස්ථානයක් විදිහට ගත්තම අපිට පෝෂණ අවශ්‍යතාව විශේෂයෙන්ම ප්‍රෝටීන අවශ්‍යතාව පිළිබඳ දැඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙන ස්ථානයක් පළාතක් විදිහට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන රට අභ්‍යන්තරයට වෙන්න තිබීම නිසා. ඉතින් මේ පෝෂණ ඌනතාවයේ වෙනුවෙන් හොඳම විකල්පයක් විදිහට තමයි අපි හඳුනාගන්නේ මිරිදිය දීවර ශාස්ත්‍රයේ නගා සිටවීම. මොකද අපිට පුළුවන්කම තියෙන අපේ රට අභ්‍යන්තරයේ තියෙන ඒ කියන්නේ විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේත් වදුල දිස්ත්‍රික්කයේත් තියෙන වැව් අපිට උපයෝගී කරගෙන මිරිදිය දීවර ශාස්ත්‍රයේ මිරිදිය දීවර කර්මාන්තය ඉතාමත් හොඳින් සංවර්ධනය කරන්න පුළුවන් ශාස්ත්‍රයක් විදිහට අපි හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ ඒ හරහාම තමයි අපි මේ මිලියන 79ක මුදල වියදම් කරලා විවිධාකාර වූ වැඩසටහන් මිරිදිය දීවර ශාස්ත්‍රයේ අපේ දීවර කාර්මිකයන් සංවර්ධනය සහ ඒ විෂයක් විදිහට මේ මිරිදිය දීවර ශාස්ත්‍රයේ සංවර්ධනයට අපි යොදාගන්නේ. ඒක අපි පොඩ්ඩක් වැඩිදුර පැහැදිලි කිරීමක් කරොත් දැන් සමවෙන්න ලේකම්තුමනි විශේෂයෙන්ම දැන් මේ විශාල මුදල් ප්‍රමාණයකුත් වෙන් කරලා තියෙනවා මිරිදිය දීවර කර්මාන්තය පිළිබඳව ඔබතුමිය කියව නිසා අපි දන්නවා දැන් මොනරාගල දිස්ත්‍රික්කයේ ගත්තත් මොනරාගල විශාල වැව් ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි මේ දීවර සමිතිවල සමාජිකයින් ඇත්තටම දීවර කර්මාන්තයේ දෙනයි කියන්නේ දැල් ආම්පන්න මිල වැඩි, ඔරුවල මිල වැඩි, ඒ ප්‍රවාහනේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙන්න මේවට සහනයක් තියෙනවද මේ මුදල ඇතුළේ? අනිවාර්යයෙන්ම අපි ඒවට සහනයක් ලබා දීම කරනවා. ඒක ඇත්තටම ඉතාමත් පිළිවෙලකට යන වැඩසටහනක් විදිහට තමයි අපි අපේ මිරිදිය දීවර ශාස්ත්‍රය තුල අපි කටයුතු කරන්නේ මේ මුදල් වියදම් කිරීම කරන්නේ. මොකද අපේ ගොවි මහත්මයාගෙන් මිරිදිය දීවර ශාස්ත්‍රයේ දෙන ගොවි මහත්මීගෙන් අපි අවශ්‍යතාවය මුලින්ම හඳුනා ගැනීම කරනවා. ඒතර අපි ඒ මිරිදිය දීවර ශාස්ත්‍රයේ ඉන්න කාර්මිකයන්ට අවශ්‍ය අපේ වැව් වලට මාළු පැටව අවශ්‍යතාවය තියෙනවා. ඒකට ඇසිත්තන් සහ ඇඟිල්ලන් කියන ඒ විෂ අපේ කාරණා දෙකම එහෙම පැටව වර්ග දෙකම අපි මුදා හැරීම කරලා දෙනවා. අපි ඒවට ගෙවීම් කටයුතු කරනවා. අපිට නැක්ඩා ආයතනයෙන් තාක්ෂණික සහාය ලබා දෙනවා. ඒ හරහා වැව් වලට අපි ඇසිත්තන් සහ ඇඟිල්ලන් මුදා හැරීම කරනවා අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ. ඒ වගේම ඊට අමතරව අපේ කාර්මික දීවර කාර්මිකයන්ට අවශ්‍ය ආම්පන්න අර කිව්ව උපකරණ ඔරු දැල් කූඩු ඒ වගේ දේවල් අපි ලබා දීම කරනවා. අපේ අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ඔවුන්ට අවශ්‍ය දේවල් අපි සපයා දීම කරනවා. අපි ඇත්තටම අපේ නැක්ඩා ආයතනයේ තාක්ෂණික සහයෝගයත් දීවර සමිතිය වල තියෙන ඉල්ලීමත් ඒ සියල්ල සලකා බලලා තමයි අපි ඔවුන්ට ඒ උපකරණ ලබා දීම සිදු කරන්නේ. ඒ වගේම තමයි පුහුණු වැඩසටහන්. අපි මේ සියල්ලම කරන අතරතුරදී දීවර කාර්මිකයව ධාරිතා සංවර්ධනයට අපි ලක් කරන්න උත්සාහ කරනවා. ඒකට ඔවුන්ට අපි අවශ්‍ය සියලු පුහුණු වැඩසටහන් කලාවැව සහ රම්බඩගල්ල ඒ ස්ථානවලට අපි කැඳවාගෙන ගිහිල්ලා අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ඔවුන්ට අවශ්‍ය පුහුණු වැඩසටහන් සියල්ලම ඉටු කරලා දෙනවා. ඒ වගේම මූල්‍ය කළමනාකරණය කිරීම පිළිබඳව ඒ වගේ එවැනි ධාරිතා වැඩසටහන් සම්බන්ධව අපි දීවර කාර්මිකයන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඔව් අපි විශේෂයෙන්ම මේ අමාත්‍යාංශයේ ඊට අදාළ නිලධාරීන් සමගින් මේ වෙනම මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමිය අමාත්‍යාංශ ලේකම්තුමිය විද්‍යාවට අපි දැන් එක පැත්තකින් බීජ අර්ථාපල අපේ පළාතට විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම බිත්තරවි විශාල ප්‍රමාණයක් ඒ කාලීනව අවශ්‍ය වෙනවා. දැන් මෙන්න මේවට අවශ්‍ය වැඩ පිළිවෙල අපිට මතකයි බොරලන්ද ගොවිපළ සත්ව ගොවිපළක් වුණාට එහි වෙනම බීජ අර්ථාපල් සකස් කිරීමේ මධ්‍යස්ථානයකුත් ආරම්භ කළ බව. ඔව් එයත් ඉතාමත් සුවිශේෂී වැඩසටහනක් විදිහට තමයි අමාත්‍යාංශයේ කාර්යභාරය තුල අපි ඉටු කරන්නේ. ඇත්තටම දෙපාර්තමේන්තු විදිහට ගත්තත් අපි දෙපාර්තමේන්තු ඔක්කොම එකතු වෙලා තමයි රාජකාරී කටයුතු කරන්නේ. දෙපාර්තමේන්තු තුන වෙන වෙනම කටයුතු කරන්නේත් නැහැ. හැමෝම එක ගමනක තමයි යන්නේ. ඉතින් ඒ හරහා තමයි අර අපි කිව්වේ බොරලන්ද සත්ව ගොවිපළ වුණාට එතන බීජ අර්ථාපල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ කොරියානු රජයේ ආධාරයට
මවුල් කියන අපේ සංවිධානයෙන් තමයි අපිට ඒක සඳහා සම්පූර්ණ දායකත්වය ලබා දෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් විදිහට ඔවුන් අපිට සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒ සහයෝගය යටතේ අපේ බොරලන්ද සත්ත්වගොවිපලේ අපි ආරක්ෂිත ගෘහ ඒකක 5ක් තුල බීජ අර්ථාපල් නිෂ්පාදනය කරනවා. G0 බීජ අපි ඒකේ නිෂ්පාදනය කරලා ඒ ලැබෙන අස්වැන්න බොරලන්ද සත්ත්වගොවිපලේම භූමිය අක්කර 7ක වගේ ප්‍රමාණයක අපි ඒක නැවත බිමේ වගා කරන්න අපි කටයුතු කරනවා. ඒතකොට ඒ ලැබෙන බීජ නැවත වරක් අපේ ගොවි මහතුරුන්ට ඉතාමත් හොඳ කියන්නේ අපිට ලාභදායී මිලකට සහන මිලකට අපිට ලබා දීමේ හැකියාව තියෙනවා ඒ ගොවි මහත්මීන්ට. ඒක නිසා ඔවුන්ට අපි ඒ බීජ අර්ථාපල් ඔවුන්ට සහන මිලකට ලබා ගැනීමට බොරලන්ද ගොවිපළ හරහා අපි මේ සහයෝගය ලබා දෙනවා. ඒත් එක්කම තවත් අපිට කොරියානු ආයතනයක් විදිහට KFHI කියන ආයතනය අපිට සහයෝගය ලබා දෙනවා. ඔවුනුත් බීජ අර්ථාපල් නිෂ්පාදනය වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා. ඒතන තව විශේෂ තත්ත්වයක් තියෙනවා. අපේ ඒ ආයතනය හරහා නව බීජ ප්‍රභේද අපිට හඳුන්වා දීමක් සිදු කරනවා. අපි ඒක තාම අත්හදා බැලීමේ මට්ටමක ඉන්නේ. ඒක සාර්ථක වුණොත් මම හිතනවා අපේ ගොවි මහත්මීට තවත් ඊටාම හොඳ විභවතාවයක් තියෙන බීජ අර්ථාපල් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ වැඩසටහනකුත් අපේ ඒ ආයතනයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තවත් සුවිශේෂීම කාරණයක් අපි සිදු වෙනවා බීජ අර්ථාපල් මේ සම්බන්ධයෙන් අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් පළාත් අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන්ගේ පූර්ණ මැදිහත් වීම යටතේ අපි හඳුනාගත්ත අපේ රටේ තියෙන ඉතාමත් සුවිශේෂී ප්‍රදේශයක් තමයි වතු ආශ්‍රිතව තියෙන ඉහළ මේ භූමි ප්‍රදේශ. භූමිය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඉතා හොඳ දේශගුණික කලාපයක් විදිහට තියෙනවා. නමුත් ඇත්තටම භූමියේ වපසරිය ටිකක් අපිට අඩු තැනක තමයි තියෙන්නේ. අපි දකිනවා ලේකම්තුමනි සමහර තැන්වල වත්තේ වැඩ කරන කම්කරු ජනතාව පුංචි වගා භූමි නිර්මාණය කරගෙන තිබෙනවා. ඔව් මොකද එහෙම වෙන්නේ ඇත්තටම උන්ට තියෙන ඉඩකඩ ඉතාමත් සීමිතයි. ඒ සීමිත ඉඩකඩ තුල තමයි උන් තමන්ගේ වගා කටයුතු කරන්නේ. ඒතකොට අපිට ගිහිල්ලා ලොකු වගා වපසරියක් අර්ථාපල් වෙනුවෙන් උන්ගේ ඉඩකඩන් තුල ගන්න විදිහක් නැහැ. ඒ වෙනුවෙන් තමයි දෙපාර්තමේන්තු නිලධාරීන් නව ක්‍රමයක් විදිහට අපිට හඳුන්වා දුන්නේ. බීජ අර්ථාපල් අපි හදනවා වගා කුළුණක් විදිහට සහ වගා මළු විදිහට අපි හඳුන්වා දීමේ නියම ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ නියම ව්‍යාපෘතිය හරහා ඉතාම සීමිත පුංචි ඉඩකඩක වැඩි අස්වැන්නක් ලබාගත හැකි විදිහට බීජ අර්ථාපල් අපි නිෂ්පාදනය කරලා ඒ නිෂ්පාදනය කරන බීජ අර්ථාපලුත් නැවත වරක් ගොවීන්ට විකුණන්න පුළුවන් විදිහේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒක නියම ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනකොට ඉතාමත් ඉහළ සාර්ථක මට්ටමක ඒ බීජ අර්ථාපල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ඔව් දැන් ඒකම විශේෂයෙන්ම දැන් අපි 2026 වර්ෂයේ සංවර්ධන සැලසුම් පිළිබඳව මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම එහෙම ගත්තොත් බිලියන් 1.5ක් විතර කෝටි 150ක් විතර වෙන් වෙලා තියෙනවා මිලියන් 1500කට ආසන්න ප්‍රමාණයක්. දැන් ගොඩක් දෙනෙක් මේ වෙලාවේ අවධානය යොමු කරන කාරණයක් තමයි අමාත්‍යාංශ ලේකම්තුමියනි මේ දිට්වා සුලිකුණාටුවත් එක්ක බොහෝ ඇලවේලි කඩා වැටුණා ඒව නැවත පිළිසකර කරන්නට උනා. ඒ කටයුතු තවමත් ඉදි වෙමින් පවතිනවා. ඒ වෙලාවේ ෂණිකව යම් යම් පහසුකම් සලසා දුන්නත් ඒවට තිරසාර වැඩපිළිවෙලක් සැකසීලා තිබෙනවද අමාත්‍යාංශ විදියට? අපිට තියෙන ඇත්තටම මේ සුළු වාරි මාර්ග කියන විෂය පත්‍රයේ අපේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන වාරි මාර්ග දෙපාර්තමේන්තුව හරහා නමුත් සමස්ත විෂය වැඩිපුර එක බෙදලා තියෙන ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට. නමුත් පහුගිය දිට්වා සුලිකුණාටුව පැවති කාල සීමාව තුළදී දල වශයෙන් අපි හඳුනා ගැනීම කරා සියලු දෙනාගේම සහයෝගය යටතේ ඇලවේලි අමුණු 1453ක් විතර අපේ කැඩිලා බිඳලා ගියා. ඉතින් ඒ අවස්ථාව වෙනකොට වර්ෂ අවසාන වෙනකොට මහ කන්නේට වතුර ලබා ගැනීමේ දැඩි අර්බුදයක ඉන්න අවස්ථාවක තමයි අපි අධිෂ්ඨානයේ වාරි මෙහෙයුම කියලා සුවිශේෂී දෙසති මෙහෙයුමක් ආරම්භ කරේ අපේ බදුල්ල දිස්ත්‍රික්කය තුල. එතනදී විශේෂයෙන්ම අපේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්තුමත් මධ්‍යම රජයේ වාරි මාර්ග අධ්‍යක්ෂතුමා ඇතුළු ඒ ඉංජිනේරු මහත්මීන්ගේ සියලු සහයෝගයත් ඒ වගේම පළාත් වාරි මාර්ග අධ්‍යක්ෂතුමා ඇතුළු ඒ කණ්ඩායමේ සියලුම තාක්ෂණික සහයෝගය යටතේ අමාත්‍යාංශ විදිහට කුෂිකර්ම අමාත්‍යාංශ මේක සමස්තය මෙහෙයවමින් අපි සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරා සති දෙකක් තුලදී. ඒ හරහා අපිට ආසන්න වශයෙන් 80%ක වගේ ප්‍රගතියක් ඒ දෙසතිය තුල අපිට ළඟා කරගන්න පුළුවන්කම ලැබුණා. මොකද ඒකෙදී අපේ ප්‍රධාන බලාපොරොත්තු වුණේ මහ කන්‍ය වෙනුවෙන් වතුර ගෙන යාමට හැකි ආකාරයට తాවකාලික හෝ මේ ඇලවේල් ටික පිළිසකර කර දීම. ඉතින් ඒ වෙනුවෙන් අපිට ලොකු මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙලා ඒ වැඩසටහන සාර්ථක වුණා. මේ වෙනකොට අපේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් මධ්‍යම රජය හරහා ඔවුන්ට වෙනම ප්‍රතිපාදන
නිෂ්පාදන වෙන් වෙලා තියෙනවා ඒ අලවේලි ප්‍රතිසංස්කරණය කිරීමට. ඒ වගේම අමාත්‍යාංශයේ අපේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහත් අපි ඒ තව මේ කරන්න පුළුවන් උපරිම ධාරිතාවය තුලදී අලවේලි පිළිසකර කිරීම සඳහා මේකට දායකත්වය දක්වමින් සිටිනවා. දැන් ඔබතුමිය මීට පෙර ආතුව විශේෂයෙන්ම සිහිපත් කළා මේ බිඳුනුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය පිළිබඳව කතා කරා. දැන් අපි ගොවිතැනින් තරුණ පිරිස ඈත්වීම පිළිබඳව තමයි සාකච්ඡාවන් සමාජයේ මතුවෙන්නේ. අර කිව්ව පාඨමාලාවන් වලට තරුණ තරුණයන්ගේ දායකත්වයේ සම්බන්ධ වීම කොහොමද? අපි තරුණ තරුණයන් මේ අපේ ගොවිතැන වෙත ආකර්ෂණය කර ගැනීමට සුදුසු ක්‍රමවේද තමයි අපේ පාඨමාලා හරහා ක්‍රියාත්මක කරන්නේ. මොකද නව තාක්ෂණය හඳුන්වා දෙන්නේ නැතුව තාරුණ්‍ය අපේ කෘෂි කර්මාන්තයට එකතු කරගන්න අපිට බොහොම අපහසු වෙනවා. ඉතින් ඒක නිසා අපේ විශේෂයෙන්ම අපේ තාක්ෂණික කණ්ඩායමක් එතන මේ අපේ සේවා සංස්කෘතික අභ්‍යාස ආයතන තුල ඉන්න නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන් විසින් අපේ තාරුණ්‍යයට ගැළපෙන ආකාරයෙන් නව තාක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීම බොහෝ කියන්නේ නවීන තාක්ෂණය මේ වෙනකොට ලෝකයේ ක්‍රියාත්මක වෙන බොහෝ තාක්ෂණික ක්‍රමවේද මේ තරුණ තරුණයන්ට ක්‍රියාත්මක උගන්වලා ඔවුන් මේ ශාස්ත්‍රයට ගෙන්වා ගැනීමට ලොකු දායකත්වයක් දක්වනවා. ඒවා ඇත්තටම අර ඊටාම සාර්ථක වෙච්ච පාඨමාලා විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ හරහා අපිට එකතු වුණ තාරුණ්‍ය පිළිබඳව නැවත ඔවුන් විසින් විමසීමකුත් සිදු කරනවා. ඉතින් මම හිතනවා ඒ තොරතුරුත් එක්ක ඒක ඊටාම සාර්ථක වැඩසටහනක් විදිහට ක්‍රියාත්මක වෙනවා. තවත් ප්‍රශ්නයක් ඔබතුමීගෙන් විශේෂයෙන්ම විමසන්නට අවශ්‍යයි. දැන් අපි දන්නවා මේ දිනවල ගත්තොත් සමහරවිට එළවලු ටිකක් මිල අඩුයි කියලා කියනවා. අපි දැක්ක අවුරුද්දට කලින් ගොඩක් මිල අඩු වුණා. තක්කාලියම රුපියල් 20ට 30ට වගේ මිලට ආවා. ගොවිතැනෙන් ඈත් වෙන්න හේතු වෙනවා. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට දැන් අපේ පළාතේ විශාල නිෂ්පාදනයක් සිද්ධ වෙනවා එක කාලෙකදී එක මෙලෝලු වර්ගයක්. මෙන්න මේ තත්වයන් හඳුනාගෙන ඒවා වළක්වන්න අර විවිධ භෝගවලට යොමු කරන්න අපි කියන්නේ යම් සැලසුම් සහගත යොමු කිරීමක් ගොවීන් තුළ සිදු කරන්න වැඩපිළිවෙලක් තියෙනවද? ඔව් අපි ඇත්තටම ඒ දැනුවත් කිරීමේ වැඩසටහන් බොහොමයක් අපි සිදු කරමින් පවතිනවා අපේ ගොවි මහත්මීන්ට. ඒ වගේම මොකද අර ඔබතුමා කිව්ව විදිහට සමහරවිට එක කන්නේකදී අස්වැන්නක් සාර්ථක වුණොත් ගොවියෝ නිතින්ම පෙළඹෙනවා ඊළඟ කන්නේදී සියලු දෙනාම ඒ වර්ගයේ වගා කිරීමට යොමු වෙනවා. නමුත් අපේ ශාස්ත්‍රීය නිලධාරීන් හරහා විශේෂම කෘෂිකර්ම උපදේශක නිලධාරීන් හරහා ලොකු මේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සිදු වෙනවා. ඒ වගේම මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා විශේෂ යදවුමක් තියෙනවා අපේ ක්‍රොපික්ස් කියලා. ඒක හරහා තොරතුරු දැන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එතකොට ඕනම අයෙකුට පුළුවන්කම තියෙනවා අපි කොහොමද වගා කර යුත්තේ මොනවාද වගා කරන්න ඕනි මේකේ තියෙන විභවතාවයන් පිළිබඳ තොරතුරු ගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා විශේෂී දායකත්වය අපේ ශාස්ත්‍රීය කෘෂිකර්ම උපදේශක මහත්මීන් ලබා දීම කරනවා. තියෙන ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව තුලදී දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව තුලදී ඕනේ සියලු දේවල් පහදා දීම සිදු කරනවා. ඒ හරහා ගොවි මහත්මීන්ට ඒ පණිවිඩය ලැබෙනවා. ඉතින් ඔවුන් ඒ තමන්ගේ වගාවන් කළමනාකරණය කර ගැනීම සඳහා ඒ දැනුම පාවිච්චි කරනවා. ඔව් දැන් තවත් කාරණයක් තමයි අමාත්‍යාංශ ලේකම්තුමිනි දැන් ගොවිතැන් කරනවා. ඒ අයට අමාත්‍යාංශයේද දෙපාර්තමේන්තුවද ආයතනවලට යන්න එහෙම උමනාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔබතුමිය සඳහන් කළ කාරණාත් එක්ක මේ වර්ෂයේ වෙන් වෙච්ච මුදල් ප්‍රමාණයත් බැලුවම විශාල සේවාවන් රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා සිද්ධ වෙනවා. දැන් මේ ගොවි ජනතාව සහ අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණය ගොඩනගාගෙන එකට ඒ ගොවිතැනේ වඩාත් හොඳ ප්‍රවේශයක් කරා යොමු වෙන්න ගොවීන්ට මොන වගේ අදහසක්ද පණිවිඩයක්ද ඔබතුමිය ලබා දෙන්නේ? අනිවාර්යයෙන් මම හිතන්නේ අපේ මේ සියලු දේව සාර්ථක කරගන්න නම් දැනුම හුවමාරුව අදහස් හුවමාරුව සහ අපේ සම්බන්ධීකරණ ඉතාම හොඳින් තියෙන්න ඕනේ. ඉතින් ඒ සඳහාම අපේ දෙපාර්තමේන්තුව මම කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පමණක් නෙමෙයි අපේ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ වගේ මිරිදිය දීවර ශාස්ත්‍රය තුල සියලු තැන්හි අපේ ශාස්ත්‍රයේ කටයුතු කරන නිලධාරීන් බොහොමයක් ඉන්නවා. ඉතින් මේ සියලුම නිලධාරීන්ගේ තමන්ගේ යුතුයකම ඒ ආකාරයෙන්ම ඔවුන් විතු කරන පූර්ණ දායකත්වයක් දක්වනවා. ඉතින් ඒ සියලුම නිලධාරීන් එක්ක සහයෝගයෙන් ඔවුන්ගේ උපදෙස් ලබා ගැනීම ඒ කියන තොරතුරු සියල්ලම හොඳින් මේ අපි අනුගමනය කරමින් කටයුතු කරොත් අපේ ශාස්ත්‍රයේ ඉන්න ගොවි මහත්මීන්ට තමන්ගේ අවශ්‍යතාවයට සරිලන විදිහට තමන්ගේ අස්වනු සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම අපේ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ YouTube නාලිකාවකින් අපි උපදෙස් ලබා දීම කරනවා. ඒ වගේම පුවත්පත් නිකුත් කිරීම කරනවා. ඒ හරහා තොරතුරු ලබා ගන්න උපදෙස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ හරියට විදිහටම අපේ තාක්ෂණික නිලධාරීන් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කරනවා නම් මම
හිතන්නේ ශාස්ත්‍රය තුල අපේ පළාත තුල හොඳ කෘෂි කර්මාන්තයක් සෑම විශේෂ ශාස්ත්‍රයක් තුලදීම ගොඩනගා ගැනීමට හැකියාව තියෙනවා කියන කාරණය මතක් කරනවා. අපි අද දවසේ මේ සාකච්ඡාවට කැඳවාගත්තේ ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමී නිමේෂා ප්‍රියංගී වනසිංහ මහත්මිය අපේ ගොවීන්ට ඉතාමත් සාර්ථක ගමනක් යාම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ සමග බැඳුණු අනෙකුත් දෙපාර්තමේන්තු ආයතන සුවිශාල සහයෝගයක් ලබා දෙනවා. එහි සේවාවන් ලබා ගැනීමෙන් වඩාත් හොඳ ආර්ථික තත්ත්වයක් ළඟා කර ගැනීම සඳහා ගොවිතැනේ නිරත වෙමු කියන ආරාධනාවක් කරනවා. ඔබතුමීට බොහොම ස්තුතියි අපි සමග සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි.